එකමත් එක කාලෙක අපේ ලංකාවේ හිටියා හරිම විනෝදකාමී රජ කෙනෙක්. මේ රජතුමාගේ මාලිගාවේ හිටිය විහිළුකාරයා තමයි අන්දරේ කියන්නේ. දවසක් රජතුමාට පිට රටකින් හරිම අමුතු තෑග්ගක් ලැබුණා. ඒවා දිලිසෙන සුදු වැලි වගේ පෙනුණා. ඒත් ඒ වැලි නෙවෙයි. ඒ සීනි මැණික් වගේ දිලිසුණා. අන්දරේ මේ තියෙන්නේ ගොඩාක් භයානක විෂවැලි జాතියක්. මේක කැවොත් මැරෙනවා. පරිස්සම් වෙන්න. විෂවැලි මට නම් පෙන්නේ මේවා හරිම රස જાතියක් වගේ. මම මේක රජතුමාටත් හොරෙන් කාලා බලන්නම්කෝ. පසුදා උදෑසන අන්දරේ මාලිගාවට ආවේ හයියෙන් අඩමිනි. අනේ රජතුමනි මට විපතක්. මගේ එකම පුතා අද උදේ නැති වුණා. මට දැන් ජීවත් වෙලා වැඩක් නෑ රජතුමනි. අයියෝ අන්දරේ මේ මොකද වුනේ? කලබල වෙන්න එපා. අපි බලමු මොකද කරන්න කියලා. මට දැන් ජීවත් වෙලා වැඩක් නෑ. මම අර විෂවැලි ටික කාලා මැරිලා යනවා. රජු බියෙන් බලා සිටියේ අන්දරේ මිය යනු ඇතැයි සිතමිනේ. නමුත් අන්දරේ විෂ සහිත වැලිකමින් සිනාසෙන්නට විය. අනේ රජතුමනි මේ විෂවැලිවල තියෙන රහට මැරෙන්නත් හිතෙන්නේ නැනේ. මගේ පුතා මැරුණේ නෑ. මට මේක රහ බලන්නයි ඕන උනේ. අන්දරේ බනම් මහ පුදුම කපටික්. මගේ සිනි ටික ඔක්කොම ඉවර කරා නේද? රජතුමාටත් අන්දරගේ කපටිකම ගැන හරිම සතුටුයි. එදා ඉදන් රජතුමා අන්දරට රස කැවිලි ගොඩාක් තැගි කරා.